Hi guys, welcome back to my YouTube channel. අද අපි යමුද මාත් එක්ක දියත බලන්න. ගොඩාක් කට්ටිය මේ තැන දන්නවා. ඉතින් මේක තියෙන්නේ පත්තර මුල්ලයි රාජගිරියයි අතර. මෙතන තියෙන අමාරුම වැඩේ තමයි පාකින් එකක් හොයාගන්න එක. මේකේ පාකින් එකට පැයකට රුපියල් 50ක් අය කරනවා. ඒ වගේ පැය දෙකට මං හිතන්නේ රුපියල් 100ක් ඒ වගේ ගාණ වැඩි වෙනවා. මම නම් මෙතනට ආවේ අවුරුදු 6-7කට පස්සේ. දැන් නම් ගොඩාක් දේවල් වෙනස් වෙලා තියෙනවා. කඩවල එහෙම සාමාන්‍යයෙන් මෙන්න මේ හරිය එහෙම ලොකු කියු එකක් තියෙනවා. හැබැයි අපි ගියපු දවසේ කියු එකක් අඩුයි. ඉතින් අපිට ටක් ගාලා ටිකට් එකක් අරන් ඇතුල් වෙන්න පුළුවන් වුණා. ඊට පස්සේ අපි පාකින් එකක් හෙව්වා. පාකින් එකක් නම් හොයන්න විනාඩි 10ක් විතර ගියා. කාර් පාක් තියෙන හරිය පොඩ්ඩක් කළුවරයි. මොකද සෝලාර් ලයිට්ස් පාවිච්චි කරන නිසා. අනිත් තැන්වල නම් කඩවල් වල එහෙම නම් හොඳට ලයිට්ස් දාලා තිබ්බා. ගස් මල් පැල වලට ආස කෙනෙක් නම් මෙතනට මාර ආස වෙයි. මෙන්න මේ කඩේ නම් ස්ට්‍රෝබෙරි දෙහි ග්‍රේප්ස් වගේ පොඩි බට් පැලවල් තිබ්බා. මෙන්න මෙතන මං හිතන්නේ මේක අඹ ගහක්. මෙතන ලේබල් ගහලා තියෙනවා. එතකොට මාර ලේසි බලන්න. මේක නිවිති ගහක්. මේ වගේ පැල වර්ග තියෙන කඩවල් තමයි ගොඩාක් තියෙන්නේ. මෙතන තියෙන අර ගාඩන් වලට තියන්න පුළුවන් ගස් ලස්සන ඒවා තියෙනවා. ඔගොල්ලෝ මගේ channel එක බලන අලුත් කෙනෙක් නම් අමතක නොකර subscribe button එකත් press කරන්න. මෙතන water plants උත් තියෙනවා. තව plants විතරක් නෙවෙයි plants හිටවන්න අවශ්‍ය පෝච්චි, පොහොර, තව පෝච්චි තියන්න stands අන්න ඒ වගේ මල් පැල වලට අවශ්‍ය සියලුම දේ වගේ මෙතන හොයාගන්න පුළුවන්. මම දැක්ක ගොඩාක් කට්ටිය මල් පැල තමයි මෙතනට ඇවිල්ලා ගන්නෙ. මොකද ලස්සන ඒවා තියෙනවා gardens වල තියන්න. ඉතින් මේ පාරවල් දෙපැත්තෙන්ම කඩවල් තියෙනවා. මේවා වල වාහන එහෙම යන්නේ නැති නිසා අපිට ෆ්‍රීලි ඇවිදින්න පුළුවන්. සහ සමහර පාරවල් කෙලින් ගිහින් මේන් රෝඩ් එකට යන්න පුළුවන්. ඉතින් ඔයගලන්ට shopping කරා ඇති වගේ නම් ඔයගලන්ට පුළුවන් එතනින් යන්න. මෙතන තමයි මම දැක්කේ ලස්සනම දේ water fountain එකක්. ඒක ළඟට ගිහින් බලන්න පුළුවන්. මෙන්න මෙතන තමයි මේන් රෝඩ් එක පේන්නේ. ඉතින් මෙතනින් නම් යන්න බෑ. exit points තියෙනවා ගොඩාක් කඩවල් ළඟ connect වෙලා. ඔගොල්ලෝ මෙතනට ආවොත් water fountain ළඟ එහෙම pictures එහෙම ගන්න පුළුවන්. මේක auto stop වෙලා ආයෙත් අර උඩ ඉඳන් එනවා. මේ විදිහට ඒක මාරේ ලස්සනයි. මම නම් water fountain ළඟටම ගිහින් බැලුවා. හැබැයි water fountain ළඟත් ගොඩාක් light එක දාලා නැහැ. මේක තවත් පැල වර්ග තියෙන කඩවල්. මෙතන තියෙනවා පැලවල් වලට අවශ්‍ය සීඩ්ස් එහෙම. මේ මං කිව්වේ මල් පෝච්චි, සීඩ්ස් ඔයගලන්ට පුළුවන් මෙතනින් ගන්න. මේ මල් පෝච්චි එහෙම සෙරමික් වලින් හදලා තියෙන්නේ. ගාඩන්ස් වලට නම් ලස්සනට තියෙයි. මේ හරියම නීට් සහ අතුගාලා එහෙම තියෙනවා. මෙතන වාහන එහෙම යන්නේ නැති නිසා බය නැතුව ඇවිදින්න පුළුවන්. අපි ගියපු දවස්වල ගොඩාක් සෙනග තිබ්බා. හැබැයි මේ හරිය නම් සෙනග අඩුයි. සහ සමහර බඩු පොඩ්ඩක් ගණන්. මෙතන තිබ්බා අර ගාඩන්ස් වලට මල් පැල වලට දාන ස්ටෝන්ස් ලස්සන ඒවා තිබ්බා. මල් පැල විතරක් නෙවෙයි තවත් දේවල් තියෙනවා. අපි කාර් පාක් කරපු පිටිපස්සේ පොඩි පොන්ඩ් එකක් තියෙනවා. මම පොඩි කාලේ නම් ඒකේ ඩක්ස් හිටියා. හැබැයි දැන් නම් එක්කෙනෙක්වත් මම දැක්කේ නෑ. මෙන්න මේ අර වතුර දාලා තියෙන මැටි හට්ටිය වගේ තියෙන එක අන්න ඒවත් තිබ්බා. තව මම දැක්ක ටයිල් කඩයකුත් තියෙනවා. ටයිල් කඩයක් නම් එකයි මම දැක්කේ. මෙන්න මේ මැටි මුට්ටිය එහෙම තිබ්බා. අපි ෆුඩ් කෝට් ඒරියා එකට තව ටිකකින් යන්. ෆුඩ් කෝට් ඒරියා එකේ ඉස්සරහින්ම අර කාර් එකේ සෙල්ලම් කරන්න පුළුවන් ගේම් එකක් තියෙනවා. ඔන්න ඕක. ඔගොල්ලෝ ගියොත් try කරලා බලන්න. මං ඉස්සර නම් හිතුවේ මල් පැල ළඟ ගොඩාක් සෙනගයි. හැබැයි දැන් බලද්දි ෆුඩ් කෝට් ඒරියා එකේ තමයි ගොඩාක්ම සෙනග. ඒගොල්ලෝ ළඟ ඩිස්ප්ලේ කරලත් ෆුඩ් තියෙනවා. තව ජූස් shops, Highland milk කඩයක්. දැන් අපි යමු ඇඳුම් තියෙන හරිය. ඔව් මෙතන ඇඳුමුත් තියෙනවා. මෙන්න මෙහෙම ඇඳුම් තියෙනවා. තව අච්චාරු තියෙනවා. ඇඳුම් තියෙන හරියෙත් මල් පැල තියෙනවා. මං හිතන්නේ මෙතන 80%ම මල් පැල තමයි විකුණන්නේ. පොඩි පොඩි ජුවරලිස් එහෙමත් තියෙනවා. මෙතන ෆිෂ් ටැන්ක්ස් උත් තියෙනවා. ඒව මාර ලස්සනයි.
තව පොඩි ළමයිගේ සෙල්ලම් බඩු ඔන්න ඕවත් තියෙනවා. පොඩි බෑග්ස් ක්ලාස් ගෙනියනකොට පොත් දාන්න පුළුවන් බෑග්ස් අන්න ඒවත් තියෙනවා. ඔගොල්ලෝ මේ vlog එක enjoy කරනවා නම් අමතක නොකර like එකකුත් දාන්න. ඔගොල්ලෝ දියත එකට කලින් ඇවිල්ලා තියෙනවද? එහෙමනම් කමෙන්ට් එකකුත් දාන් යන්න. අපි ඊට පස්සේ ආවා මෙතනින් ජුවලරිස් කිහිපයක් ගන්න. මෙතන අර ට්‍රෙන්ඩින් යන අරලිය ක්ලිප්ස් අන්න ඒවත් තියෙනවා. මේ හරියනම් සෑහෙන්න තිබ්බේ ඇඳුම් බෑග්ස් අන්න ඒ වගේ දේවල්. මෙතන තිබ්බේ කෝප්ප සහ ඕර්නමන්ට්ස් වගේ දේවල්. ඊට පස්සේ මෙන්න මෙතනින් අපි අච්චාරු ගත්තා. අපි ගත්තේ සියඹලා සහ නෙල්ලි අච්චාරු. මෙතන තියෙන සැර අච්චාරු සහ ස්වීට් වගේ හදලා තියෙන අච්චාරු. අන්නම් ගොඩාක් එක්සයිට් වෙලා ඉන්න ඇක්වේරියම් එක බලන්න යන්න. අපි මේවා බැලුවට පස්සේ ඇක්වේරියම් එක බලමු. ඇක්වේරියම් එක ළඟම මෙතන ෆිෂ් ටැන්ක්ස් එහෙම විකුණන්න තියෙනවා. ඒව වලත් මාළු තියෙනවා. දැන් අපි යමු ඇක්වේරියම් එක බලන්න. To be honest මෙතන ඇක්වේරියම් ළඟ හරියට මේන්ටේන් වෙලාම නැහැ. මොකද ඇක්වේරියම් ළඟ මාරම ගඳයි සහ මේ ක්ලාසේම පිරිසිදු කරලා නැහැ. ෆිෂ් ටැන්ක් ඇතුලේ පාසි බැඳිලා. මාරම අප්පිරි තැනට යන්නත්. මම පොඩි කාලේ එනකොට නම් ගොඩාක් මිනිස්සු ඇක්වේරියම් එක ළඟ ඉන්නවා. ඒත් දැන් ගොඩාක් මිනිස්සු ඇක්වේරියම් එක ළඟ එන්නේ නැහැ. මං හිතන්නේ ඒකට හේතුව මෙතන පිරිසිදු මදි. මෙතන although මේ ඇක්වේරියම් එක ඉස්සරහා ස්ටූල්ස් වගේ තිබ්බත් ඉඳන් ඉන්න ගොඩාක් මිනිස්සු එතන ඉන්නෙත් නැහැ. ඔයගලන්ට පේනවද දන්නේ ෆිෂ් ටැන්ක් ඇතුලේ පාසි වගේ බැඳිලා. තව ටැන්ක් එකේ එළියේ ග්ලාස් එක වුණත් පිරිසිදු කරලා නැහැ. මෙතන සමහර ෆිෂ් ටැන්ක්ස් උඩ මාළුවගේ වර්ගය දාලා තියෙනවා. ඒත් සමහර වල නම් දාලා නැහැ. මං ගොඩාක් එක්සයිට් වෙලා හිටියේ මේක බලන්න. හැබැයි මේක තියෙන විදිහ දැක්කම මගේ එක්සයිට්මන්ට්ම ගියා. අන්න ඒ විදිහට තමයි සමහර මාළුවන්ගේ උඩ වර්ගය දාලා තියෙන්නේ. මට මතක හැටියට මෙතන මාළු වර්ග 10ක් 12ක් වගේ හිටියා. ලොකු මාළුත් ඉන්නවා පොඩි ඒවත් හිටියා. මෙතන ගොඩාක් පොඩි ළමයි ආස කරන තැනක්. ඒ නිසා මෙතන පිරිසිදු කරලා තියෙන එක මං හිතන්නේ ගොඩාක් වැදගත් දෙයක්. අපි මාළු ටික බලලා ගියා ෆුඩ් කෝට් ඒරියාට. ඉතින් එතන තමයි ගොඩාක් මිනිස්සු හිටියේ. සෝරි මට මෙතන කියන්න අමතක වුණානේ. මේ ඇක්වේරියම් ඉස්සරහා තියෙනවා මාළු ටැන්ක්ස් විකුණන්න. ඉතින් ඒකේ සයිඩ්ම ෆිෂ් තෙරපි තියෙනවා. ඒ කියන්නේ අර කකුල් දෙක දාලා අර පොඩි මාළු කන එක අන්න ඒක තියෙනවා. ඔයගලන්ට සල්ලි දීලා ඒකත් කරගන්න පුළුවන්. ඉතින් ෆිෂ් තෙරපි එක පොඩි ළමයිුත් කරනවා. ඊට පස්සේ අපි ගියා ෆුඩ් කෝට් ඒරියා එකට. ෆුඩ් කෝට් ඒරියා දෙපැත්තෙන්ම ලොකු සීටින් ඒරියා එකක් තියෙනවා. තව සමහර කඩවල් වල මෙහෙම ෆුඩ් එහෙම ඩිස්ප්ලේ කරලත් තියෙනවා. ඒක වටිනවා කියලා මට හිතෙනවා. එතකොට අපිට පෝෂන් සයිස් එහෙම දැනගන්න පුළුවන්නේ. සහ සමහර කඩවල් වල මෙහෙම මෙනියු එකක් ඩිස්ප්ලේ කරලා තියෙනවා. ඉතින් අපි ප්ලෑන් කරේ අයිස්ක්‍රීම් එකක් කන්න. අපි ගත්තා චොක්ලට් ඇන්ඩ් වැනිලා මික්ස් අයිස්ක්‍රීම් එක මෙන්න මෙතනින්. මට නම් මේගොල්ලන්ගේ අයිස්ක්‍රීම් එකට වඩා කෝන් එක තමයි රසම. මේගොල්ලන්ගේ ෆ්ලේවර්ස් මං හිතන්නේ 6ක් විතර තිබ්බා. ඊට පස්සේ අපි අයිස්ක්‍රීම් එක අරන් වාඩි වෙන්න තැනක් හෙව්වා. මෙන්න මේක තමයි අයිස්ක්‍රීම් එක. වාඩි වෙන්න තැන ටිකක් විතර කළුවරයි. ඉතින් මට ඒකේ වීඩියෝස් ගත්තා ඒක පැහැදිලි මදි. ඒ අයිස්ක්‍රීම් එක කාලා මම තව චොක්ලට් අයිස්ක්‍රීම් එකකුත් කෑවා. මොකද එච්චර ඒ අයිස්ක්‍රීම් එක රසයි. මෙතන ට්‍රේන් රයිඩ්ස් තියෙනවා. ඉතින් මේකට යන්න වෙනම ටිකට් එකක් ගන්න ඕනේ. ගොඩාක් පොඩි ළමයි යනවා. පොඩි ළමයිට නම් සෑහෙන ඇක්ටිවිටීස් තියෙනවා එතන. මේක ඉස්සර නම් තිබ්බේ නෑ. මං හිතන්නේ මේක අලුතින් දාපු දෙයක්. That's it for today. I hope you enjoyed this vlog. Like, subscribe and share. Bye guys.